සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිටිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමයකින්ද දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිත බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා බුරුම රටේ බොහෝ රියදුරන් ක්‍රියානතුරු වළක්වා ගැනීම පිණිස මේ ධර්මයේ සජ්ජායනා කරන බව අපි අහලා තියෙනවා.
ඒ වගේම ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර කටයුතු දියුණුව සඳහා මේ ධර්මයේ සජ්ජායනා කරනවා. ඒ වගේම හදිසි අන්තරු වළක්වා ගැනීමට, සතුරු උපද්‍රව වලින් බේරීමට, තම ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමට, තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමට මේ ධර්මයේ භාවිත කරන බොහෝ අය විශේෂයෙන්ම බුරුම රටේ ඉන්නවා. දිනපතා ගුවන් විදුලිය මගින් බුරුමේ මෙම ධර්ම සජ්ජායනාව විකාශයටපත් කිරීමෙන් රටේ ආරක්ෂාව හා දියුණුව සඳහා මේ ප ဋ ාහන ධර්මය භාවිත කරනවා. ඉතින් ඒ තරම්ම වටිනාකමක් දන්න කියන අය මේ ප ဋ ාහන පූජාව සහ ධර්ම දේශනාව ඒ වගේම මේ පිළිබඳව මෙහි අර්ථ පිළිබඳව දැනුවත් වෙනවා. එය ඊටාත්ම වටිනා පින්කමක් නිසායි අද වර්ෂාවසානයේදී මේ පින්කම මෙම පුණ්‍ය ස්ථානයේදී සංවිධානය කරනු ලැබුවේ. පූජාවේ කටයුතු මනා ලෙස සංවිධානය කර තිබෙනවා. මෙහිදී අපි මතක් කර යුතුයි සූවිසි ගුණ සහිත කංචුකය චෛත්‍ය රාජානන් වහන්සේට පූජා කිරීමත්, ඒ වගේම සූවිසි ගුණ සහිත බැනරය බෝධීන් වහන්සේට පූජා කිරීමත්, සූවිසි ගුණ සහිත බැනර, ඒ වගේම සූවිසි ගුණ සහිත ධජ විහාරයට පූජා කිරීමටත් තමයි කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. සම්බුද්ධ පූජාව වෙනුවෙන් අටපිරිකර පූජාව, ගිලන්පස පූජාව, චතුමදුර පූජාව, දෙහත් පූජාව, චෛත්‍ය, බෝධිය, විහාරය ඇතුළු පූජාවන් 27ක් සූදානම් කරලා තිබෙනවා. පහන්, හඳුන්, කූරු, මල් පූජාව චෛත්‍යයට, බෝධියට, විහාරයට මේ ත්‍රිවිධ චෛත්‍යයටම පූජා කරන්නට සූදානම්. මේ සියලු දේ සඳහා එක් එක් අය දායකත්වයේ සපයුවා. මේ දේවල් සඳහා පිරිසකගේම විශාල පිරිසකගේ දායකත්වය ලැබුණා. ස්වාමීන් වහන්සේ වැඩම කරවීම සඳහා ප්‍රවාහන ගාස්තු, ස්වාමීන් වහන්සේට පූජා කිරීම සඳහා පිරිකර, සමස්ත ප ဋ ාහන පොත් මුද්‍රණය සඳහා, ඒ වගේම හත් පුටු ප්‍රමාණයක් සඳහා, සංග්‍රහ කටයුතු සඳහා මේ සියල්ල සඳහා මේ දායක කාරකාදීන්ගෙන් ඒ වගේම දායකත්වයේ දැක්වූ අයගෙන් ලැබුණු ශක්තිය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. හසිත ජයසුන්දර හා දිසානායක මහතා ඇතුළු ගුරුලෑපොළ තරුණ කැල විසින් පූජාව අවසන්යේ බද්දන්සලක් පවත්වන්නට සූදානම් කරලා තිබෙනවා. ශ්‍රමයෙන්, ද්‍රව්‍යමය වශයෙන්, මිල මුදලින්, සංග්‍රහ කටයුතු වශයෙන් බොහෝ පිරිස සහ සම්බන්ධ වුණා. මේ වැඩ කටයුත්ත ක්‍රමානුකූලව අපට හිත නිවාසනහාගෙන ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින්කම පවත්වා ගැනීම සඳහා අපි මේ වෙලාවේදී හැමදෙනාම පින් පෙරදැරිව සිහිපත් කරන්නට කැමතියි. ඕබිටිකම සුමේදා මෙහෙණින් වහන්සේ ඇතුළු අනිකුත් මෙහෙණින් වහන්සේලා මෙම මෙහෙණි ආරාමේ තවත් මෙහෙණින් වහන්සේලා 99ක් වැඩ වාසය කරනවා. ඉතින් ඒ හැමදෙනාගේම උනන්දුව, දායකත්වයේ සහ ආශිර්වාදයේ එක තමයි මේ සියලු දෙනා එකතු පහදු වෙලා අද පින්බර හැන්දෑවේ අද දෙසැම්බර් මාසයේ 30 වෙනිදා 2025 අවුරුද්දේ අවසාන දින කිහිපේ ගෙවන වෙලාවේදී නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් මේ සඳහා සහභාගී වන ඔබ ඊටාත්ම වාසනාවන්ත වෙනවා. කාලයකට පස්සේ මෙහෙම පින්කමකට සහභාගී වන්න ලැබෙන්නේ. සමහර විට අද පැමිණෙන ඇතැම් අයට මේ වගේ පින්කමකට සහභාගී වෙන්න ලැබෙන පළමු අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ ඊටාත්ම මහඟු පින්කමකට සහභාගී වීමේ අවස්ථාව තවත් නොබෝ වේලාවකින් ඔබට ලැබෙනවා.
Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. සූවිසි ගුණ සහිත කංචුකයයි චෛත්‍ය රාජානන් වහන්සේට පූජා කරන්නේ මේ ඒ උතුම් වූ හැඟීම චුක පූජාවට සහභාගී වෙමු. සාදු සාදු අධිකාරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ ලබා දෙමින් මෙම කංචුකය පූජා කරනු ලැබුවේ අපි මේ පිළිබඳවත් මේ වෙලාවේදී පින් පෙරදැරිව සිහිපත් කරන් තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටීසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යානම් වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වනසේක. උතුම් වූ පින් සිතින් යුක්තව සූවිසි ගුණ සහිත කංචුකය චෛත්‍ය රාජානන් වහන්සේට පූජා කරන අවස්ථාව පිළිපෙලින් ඒ වගේම අපි මතක් කරන්නට කැමතියි මේ පින්කමට දායකත්වයේ ලබා දීමට අවශ්‍ය කරන හැම කටයුත්තක්ම සොයලා බලලා තමන්ගේ දායකත්වයේ ලබා දීමට මේ අද සහභාගීත්වයෙන් පවා මේ පින්කමට සහභාගී වීමට පැමිණි හැම දෙනාම අපි මේ වෙලාවේ සිහිපත් කරන්නේ පින් පෙරදැරිව. අප නිර්මල වූ පින් සිතින් යුක්තව මේ පින්කමට සහභාගී වන වෙලාවේ කංචුකය චෛත්‍ය රාජානන් වහන්සේට නිර්මල පිරිසිදු දෑත් වලින් පිරිසිදු සිතින් යුතුව පූජා කරන අවස්ථාව. ප ဋ ාණ පූජාව පවත්වන්නට සූදානම්. එහි ප ဋ ාණ ඥානයන් පිළිබඳව මා සිහිපත් කරන්නම්. හේතුප්‍රත්‍ය හේතුපච්ච ඥානය,
ආරම්මන පච්ච ඥානය, අධිපති පච්ච ඥානය, අනන්තර පච්ච ඥානය, සමනන්තර පච්ච ඥානය, සහජාත පච්ච ඥානය, අඤ්ඤමඤ්ඤ පච්ච ඥානය, ඒ වගේම නිස්සේ පච්ච ඥානය, උපනිස්සේ පච්ච ඥානය, පුරේචාත පච්ච ඥානය, ඒ වගේම පච්චාජාත පච්ච ඥානය, අසේවන පච්ච ඥානය, කම්ම පච්ච ඥානය, විපාක පච්ච ඥානය, ආහාර පච්ච ඥානය, ඒ වගේම ඉන්ද්‍රිය පච්ච ඥානය, ඥාන පච්ච ඥානය, මග්ග පච්ච ඥානය, සම්පයුක්ත පච්ච ඥානය, විප්‍රයුක්ත පච්ච ඥානය, අත්ති පච්ච ඥානය, නත්ති පච්ච ඥානය, විගත පච්ච ඥානය, අභිගත පච්ච ඥානය. මෙන්න මේ ආදී වශයෙන් තමයි අපි ප ဋ ාණ පූජාවට සහ සම්බන්ධ වන්නේ. මේ සියල්ල පිළිබඳව අවබෝධයෙන් යුක්තව මෙතනට පැමිණි සියලු පින්වතුන් පින්වතියන් ඒ පිළිබඳව උතුම් වූ හිතේ ඇතිවන නිර්මල ශ්‍රද්ධාව සහ තේරුම් ගැනීම ඇතිව තමයි ප ဋ ාණ පූජාවට අපි තවත් නොබෝ වේලාවකින් මේ සඳහා සහ සම්බන්ධ වන්නට සූදානම් වන්නේ. කංචුකය පැළඳවීමෙන් අනතුරුව සූදානම් කරගන්නා ලද පූජාකර්මය වැඩම කරවාගෙන පැමිණෙන අවස්ථාව දැන් බෝධීන් වහන්සේ අභියස ප ဋ ාණ පූජාව තැන්පත් කරන අවස්ථාව. ඥානයෙන් උපන්නා වූ සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සම්බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වේවා. ආරම්මන පච්ච ඥානයෙන් උපන්නා වූ සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සම්බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වේවා. අධිපති පච්ච ඥානයෙන් උපන්නා වූ සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සම්බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. සමනන්තර පච්ච ඥානයෙන් උපන්නා වූ සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවෙන්
තිස්සේ ප්‍රඥා ඥානයෙන් උපන්නා වූ සමනග්ගන බුද්ධ රශ්මි මාලාවෙන් බබලන්නා වූ ප්‍රඥා ඥානයෙන්